ඉතින් මුහුණු පොතේ යාළුවෝ ගොඩක් එක්ක එකතු වෙලා මේ පාරත් මම හිතුවා විශේෂ පින්කමක් කරන්න. ඉතින් හැමතැනම මේ දවස්වල පන්සල්වල කටින චීවර පින්කම් උත්සව පැවැත්වෙන නිසා අපි හිතුවා මිරිවැඩි සඟල් පූජාවක් කරන්න. ඉතින් මේ නන් අයුරින් දායක වුණා මගේ යාළුවෝ FB එකේ. ලංකාවේ ඉඳලා පිට රට ඉඳලා යාළුවෝ මාත් එක්ක එකතු වුණා. හැම වෙලාවෙම යාළුවා මාත් එක්ක එකතු වෙනවා මේ වගේ පින්කම් කරන්න. ඉතින් මේ විදිහට අපි මේ සපත්තු ටික ගෙදර ගෙනල්ලා බොක්ස් වලට දාලා මේ ලස්සනට බෑග්ස් වලට දාලා හදනවා. ඉතින් මම මේ වෙලාවේ මේක අවස්ථාවක් කරගන්නවා මේ විශේෂ පුණ්‍ය කර්මයට සහභාගී වෙච්ච මගේ යාළුවන්ට ගොඩාක් පිං කියලා මේ අවස්ථාවේ ඉදිරියේදීත් ඔයාලා සම්බන්ධ වෙන්න මාත් සමග. ඉතින් මේ විදිහට තමයි සූදානම් කරගෙන මේ දිනවල ගොඩක් හැමතැනම වගේ වැස්ස. ඉතින් අපි ගෙදර මේ විදිහට සකස් කරගෙන පහෝදා උදේම මහනුවර අරඹේ කඩේ ගල්ගාන රජමහා විහාරයේ ඓතිහාසික ගල්ගාන රජමහා විහාරයේ කටින චීවර පූජාවට තමයි අපි මේ මිරිවැඩි සඟල් පූජාව අරගෙන යන්නේ. මිරිවැඩි සඟල් 25ක් මෙතන තියෙනවා. ඉතින් අපි පහෝදා උදෙන්ම ලෑස්ති කරගෙන ඓතිහාසික ගල්ගාන රජමහා විහාරයට යනවා. ඊටමත් විශේෂම දවසක් වෙනවා අද දවස. මේ මණ්ඩපය මේ විශාල ධර්ම ශාලාව ඊටමත් කෙටි කාලයකින් හදලා මෙච්චර ලස්සන මණ්ඩපයක් විශේෂයෙන් සිහි කරන්න ඕනේ අපේ හාමුදුරුවන් වහන්සේ පහළ ඇල්ලේ ධම්මසිරි හාමුදුරුවෝ ගල්ගහන රජමහා විහාරයේ විහාරාධිපති වහන්සේ. ඉතින් ස්වාමින් වහන්සේලා 25 නමකට වාඩි වෙන්න මේ විදිහට දන් වළඳන්න හදලා තිබ්බා. ඉතින් මේ කටින චීවරේ සකස් කරනවා මේ වෙලාවේ. ඉතින් අපි ගිහිල්ලා මේ උතුම් පින්කමට සහභාගී වුණේ ගොඩාක් සතුටෙන් හිතේ පින් පුරවගෙන. ඉතින් මේ විදිහට තමයි සූදානම් වෙලා තිබුණේ අෂ්ටපරිස්කාර සහ සෙසු පිරිකර දේවල් මේ විදිහට. ඒ වගේම ගොඩක් සතුටුයි මේ තියෙන්නේ මම අරගෙන ගියපු ඒ මිරිවැඩි සඟල් 25. ඉතින් මේ විදිහට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩමවනවා. ඒ වෙලාවේ ඇත්තටම හාස්කමක් වගේ වර්ෂාවෙන් බාධාවක් උනේ නැහැ මේ දේවල් කරගෙන යන්න. ඉතින් මේ විදිහට ඊටමත් ලස්සනට අලංකාරව තව ඉදිරියේදීත් විශාල පුණ්‍ය කර්ම කරගන්න මම මගේ යාළුවන්ට ආරාධනා කරනවා සහභාගී වෙන්න මාත් සමග මුහුණු පොතේ. ඉතින් මේ විදිහට මේ උතුම් කටින චීවරය සහ මේ සියලු පිරිකර මේ විදිහට පූජා කරලා ඊටමත් ලස්සනට මේ මහා පින්කම නිමාවටපත් වුණා. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මෙතනින් ඉස්සරහටත් මම මුහුණු පොත හරහා කරන සමහර පින්කම් වලට සහභාගී වෙන්න සහයෝගය දක්වන්න කියලා.